පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා යන්නේ එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලා යනවා, එකතු වෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලා යනවා, එකතු වෙලා යනවා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. අසූචි අගේට පෑහිලා යන්නේ එකතු වෙලා යන්නේ අසූචිත් එක්කමයි. මුත්‍රා අගේට පෑහිලා යන්නේ එකතු වෙලා යන්නේ මුත්‍රාත් එක්කමයි. කෙල අගේට පෑහිලා යන්නේ එකතු වෙලා යන්නේ කෙලත් එක්කමයි. සැරව අගේට පෑහිලා යන්නේ එකතු වෙලා යන්නේ සැරවත් එක්කමයි. ලේ අගේට පෑහිලා යන්නේ එකතු වෙලා යන්නේ ලේත් එක්කමයි. ඔන්න ඔය විදිහමයි පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා යන්නේ එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලා යනවා, එකතු වෙලා යනවා. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ. අනාගත කාලයේදී පවා වර්තමාන කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්. පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා යන්නේ එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලා යනවා, එකතු වෙලා යනවා. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. කිරි අගේට පෑහිලා යන්නේ එකතු වෙලා යන්නේ කිරිත් එක්කමයි. තෙල් අගේට පෑහිලා යන්නේ එකතු වෙලා යන්නේ තෙලත් එක්කමයි. ගිතෙල් අගේට පෑහිලා යන්නේ එකතු වෙලා යන්නේ ගිතෙලත් එක්කමයි. මීපැණි අගේට පෑහිලා යන්නේ එකතු වෙලා යන්නේ මීපැණිත් එක්කමයි. පැණි අගේට පෑහිලා යන්නේ එකතු වෙලා යන්නේ පැණිත් එක්කමයි. ඔන්න ඔය විදිහමයි පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා යන්නේ එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලා යනවා, එකතු වෙලා යනවා. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ. අනාගත කාලයේදී පවා වර්තමාන කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්. සංයුක්ත නිකායේ ධාතු සංයුත්තේ සගත සූත්‍රය ඇසුරිනි